Welcome back to Travel with my YouTube channel. ඔන්න ඉතින් අපි නුවරඑළිය ඇවිල්ලා අද අපේ දෙවෙනි දවස. අපි අද වැඩි කරත් ඇවිදින්නේ නැහැ. මෝන්ස් ප්ලේන් යනවා. ඊට පස්සේ වික්ටෝරියා යනවා. ග්‍රෙගරි යනවා. මගේ ටීම් එක දැන් ලෑස්තිලා ඉන්නේ. බලමු කවුද ඉස්සෙල්ලා වෙන්නේ කියලා. හරි සුපුරුදු පරිදි මගේ ගෑන් ළමයි ටික ඉස්සෙල්ලාම එනවා. හැමදාම වගේ මේ පිරිමි ළමයි හරිම late. Welcome back to Travel with my YouTube channel. මේ අපි දැන් නමක් දන්නේ නැති තියල්ලකට යන්නේ. කොහෙ තියනවද දන්නෙත් නැහැ. තියනවද නැද්ද දන්නෙත් නැහැ. අපේ ඩ්‍රයිවර් අංකල් අපි මගියම බස් වල ගියා. ඉදිරි ටික අපි පයින් ඇවිදගෙන යන්න ඕනේ. මේ අපි ඇත්තටම තියල්ලක් බලන්න යන්නේ. කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඇවිදගෙන යන්න ඕනේ. ගිහින් බලමු. කඩන්න හොඳ නැහැ. වැඩි බඩිරුම් කනවා. Come on, come on. හඳුන් නිකන් දම්ලේනික් වගේ. ඔන්න ඉතින් අපි ස්ටාර්ට් කරපු ගමම්ම මාරම ලස්සන වීව් එකක් දැක්කේ ට්‍රේන් එකක් යනවා. ඔය ඇතින් පේන්නේ නානුවේ ස්ටේෂන් එක. දැන් ට්‍රේන් එක ස්ටේෂන් එකේ නතර කරනවා. මාරම ලස්සනයි අපේ මල්ලිලාට පිස්සු වගේ. අපි යමු ඉස්සරහට. හරි අපි දැන් ඉන්නේ අර ඇල්ල හොයාගෙන යන ගමන් ග්ලාස් මොකද ග්ලාස් ඕනේ. ග්ලාස් ඇල්ල හොයාගෙන යන ගමන් ඇවිදිනවා ඉවර යන්නේ නැතුව අපි ඇවිදිනවා. තාම නෑ ඇල්ලක් පේන දෙක් මානෙක. නිකන් හිමීට අපි දැන් තිය ඇල්ල කරා ළඟා වෙනවා මිතුරනි. හරි මෙන්න පේනවා ඇල්ල. මේ මාර ලස්සනයි දෙයියනේ. මේ තමයි ග්ලාසෝ වෝටර්ෆෝල්. මෙන්න තියෙනවා ග්ලාසෝ වෝටර්ෆෝල්. මෙතන උඩින් ට්‍රේන් එක ඇද්ද තමයි ලස්සනම. අපි එන්න කලින් අපේ ට්‍රේන් එක මිස් වුණානේ. අඩෝ මේ ලංකාව හරිම ලස්සනයි. අපි ගොඩක් දුර ඇවිදන් ආවට පාඩු නෑ මාත් ලස්සනයි. ඒ ආසේ අපේ මේ චූටි මල්ලි මේ ශාරුක් වීඩියෝස් ගන්නවා පිස්සුකෝල. බලන්න හොඳ වැඩේ මේ කට්ටිය. කැරට් එහෙම ගලවලා තියල්ලෙන් තමයි හොදගන්නේ ඔක්කොම. අපි මෙතන පැයක් විතර ඇත්තටම හිටියා. අපි හිතුවේ නෑ අපිට ට්‍රේන් එකක් හම්බෙයි කියලා. මොකද අපිට මුලින්ම ට්‍රේන් එක මිස් වුණා. හැබැයි we was very lucky. අපිට ට්‍රේන් එකක් හම්බුණා. මාර ලස්සනයි එතනින් ට්‍රේන් එක යද්දී. අපි ඇත්තම කිව්වොත් මෙතන උනේ පාරට ගොඩාක් දුරයි. අපි එද්දිත් ඇවිදගෙන නෑ ආපහු යද්දී ලොකු කන්දක් නැගගෙන යන්න තියෙන්නේ. අපිට කම්මැලි කියලා හිතුණා. අපි ඉතින් ළඟ තිබ්බ එළවලු ලොරි එකට කතා කරලා අපි එන්න කියලා හැවුවා. එයාලා හාගියෝ ඉතින් අපි මේ දැන් එළවලු ලොරි යන්න හදන්නේ. මේවා අයියා යනවා. අදෝ තනලි අල්ලගන්න. මේ අරු ලොරිය අදින්නවා. සීතට දැනෙනා සීතලේ. ලවයි අපි එළවලු යන්නේ. යම්මත්තා. අපි ඇවිල්ලා ඉන්නේ ග්‍රෙගරි පාර්ක් එකේ කානිවල් එකට ලැජ්ජයි වීඩියෝස් ගන්න. ඔයා නිදියන්නේ වත්තු. නිදියන්නේ බා. අනේ ග්‍රෙගරි පාර්ක් යමු. Strawberry.
මීදුම ඇවිල්ලා තිබ්බ දැන් නම් අඩුයි මීදුම ගිහිල්ලා. අපි යන්නේ එන්නේ නෑ මේ මගේ vlog එක. මේ ඔක්කොම දීලා යන්න ඕනේ. ඒ අඩු වීඩියෝ දාලා තින් තාත්ත අපි යන්නේ මේ බෝට් රයිඩ් එකක් යන්නේ බෝට්ටු ආවා වගේ අනේ ස්පීඩ් එක. තාම අපි හිතනවා කවුද ජෙට් ස්කී යන්නේ කවුද නෝමල් බෝට් යන්නේ. අපි යන්න බෝට්ටු එක යන්න බෑ කියපු සඳලිවයි. ශ්‍රවණිවයි යන්නේ නෑ. අකලංග මට සීරි. හරි. නගරාඩි බයි නේද තියෙන්නේ? අන්නරයි. අනාරි තමයි බෝට් රයිඩ් එකක් යන්නේ. අපි හිමින් සීරුවේ අපි හැකවද සංසුන් බෝට් වල යන්නේ. දැන් තමයි ගයිස් ඔන්න අපේ වැඩ ටිකගේ වැඩ පටන් ගන්න යන්නේ මරු දේවල් ටිකක් උනේ බලන්නකො දිගටම vlog එක මෙයාලගේ හැකියාවන් කොල්ලෝ අඩ මේ තමයි අපේ ටීම් එකේ වැඩ්ඩා මිස්ටර් කයිය නායක බලන්නකො කයිය නායකගේ වැඩ ඉවසන්නම් රත්තරනේ සතුටින් නම් ඔබයින්නේ පොටක් කියා ඔය නවදාට හිස්කන චිත්‍රපට දර්ශන වගේ ඉපදින්න බැවි this way හිතපන්න බෑ හිත සිහියක අපි යන්නේ දැන් අත්‍යවශ්‍යම අලියට හැටි යන්න එන්නේ නැහැ මෙතන සෙල්ලම් ගොඩක් තියෙනවා අපේ බොයිස්ලා ටික ගියා අලියට හැටි යන්න ඊට පස්සේ අපි මොකද්ද මන් දන්නේ කැටයක් අරගෙන සෙල්ලමක් කරා සෙල්ලමේ නවත්තන්නෙත් නැහැ කරලා දැම්මා අයියෝ අක්කේ වාදන්. ඊට පස්සේ ඔන්න අපේ යාලි පිරිමි ළමයි ටික යන්නේ හෝස් රයිඩ් අපි ගර්ල්ස්ලා නම් ගියේ නැහැ මෙයාලා ඉතින් උඩ දාගෙන ගියා හෝස් රයිඩ් යන්නේ හෝස් රයිඩ් ඔන්න ඉතින් අය විදිහට තමයි අපේ නුවරඑළිය දෙවෙනි දවසත් ගෙවුනේ අන්තිමට අපි අපේ බංගලෝ එකට ඇවිල්ලා සින්දුවක් කියලා ඩාන්ස් පාඩක් දාලා අපේ දවස ඉවර කරා එහෙනම් අපි ඊළඟ vlog එකේ හම්බෙමු see you ටටා bye